තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම මේ ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ. ඒ කියන්නේ මෙහෙම කිව්වොත් එහෙම ජීවිතේ අපි යම් කිසි කාල පරිච්ඡේදයක, ඒ කියන්නේ කාල පරිච්ඡේදයක කියපුවම මෙහෙම හිතන්න, යම් කිසි කාලවකවානුවක අපිට ඒ කියන්නේ අපේ අම්මගෙන් තාත්තගෙන් වෙන්න පුළුවන්, ඒ කියන්නේ පෞල් ආభాෂයෙන් එන්නේනේ. ඒ කියන්නේ පෞලත් එක්ක තමයි ආගම කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකෙදි මම ඔයාලට කියන්න හදන්නේ ආගම් සියලුම ආගම් බොරු කියලාවල. ඒ කියන්නේ සියලුම ආගම් බොරු කියන මාතෘකාව තමයි මම මේ ඔයාලට කතා කරන්න හදන්නේ. ඒකට මම පැහැදිලි කරන්නම් ඔයාලට මෙහෙම ටිකක්. හරිද? එතකොට මේකේ මේ සියලු ආගම් බොරු කියන්න හේතුව තමයි අපි මොකද මේ අපි හැම වෙලේම කරේ මේ කවුරු හරි කියප එකක් ඒ විදියට පිළිගත්තා. ඒ කියන්නේ ජීවිතේ හැම මොහොතකම අපි කරන්න උත්සාහ කරේ කවුරු හරි කියන දෙයක් පිළිගත්තා. පිළිගන්නවරලා අපි ඒක ඒ විදියට විශ්වාස කරා. එතකොට ඒකෙදි මේ ඒ විශ්වාස නිසා අපි මේ තේරුම් ගත්තේ නැහැ මේ කියන්නේ. ඒ කියන්නේ විශ්වාසයිනේ අපිට. ඒ කියන්නේ අපි දැන් හිතන්නකො තමන්ගේ අම්මා දෙයක් කියනකොට ඒක ඔව් අම්මේ කියලා පිළිගන්නවානේ. ඒ කියන්නේ අම්මා කෙරෙහි තියෙන විශ්වාසය නිසා මම ඒක පිළිගත්තා. එතකොට ඒ වගේම අපි මේ කාට හරි අර අම්මට දීපු තැන දෙනවා. අම්මට දීපු තැන කියලා කියන්නේ අම්මාට දීපු තැන දෙනවා කියලා කියන්නේ එයාව පිළිගන්නවා. ඒ කියන්නේ තමන්ගේ කෙනෙක්. ඒ කියන්නේ මගේ කෙනෙක්. නැත්තම් යම් කිසි අවබෝධයකටපත් වෙලා ඉන්න කෙනෙක් කියලා අපි හැම වෙලේම කාට හරි ඒ කියන්නේ අපි විසින් වටිනාකමක් දීලා ඒ වටිනාකම ඔස්සේ එයාලා කියන දේවල් අපි ගෝචර කරගන්නවා. ඒ කියන්නේ අරයා ඒ කියන්නේ මම හිතනවා මට වඩා උසස් කෙනෙක් එයා, ඒක නිසා මේ එයා දන්නව ඇති මේ තැන කියලා. හැබැයි ඔය උසස් කියන හරිද මෙහෙම දන්නව ඇති කියන ඒ ඔක්කොම හිතන්නේ මම. ඒ ඔක්කොම මම හිතන කාරණයක් තමයි මේ කට්ටිය අපිට වඩා ඉහළ තැනක ඇත්තේ, උසස් තැනක ඇත්තේ. එතකොට ඔයාලා දැන් බාව දකින්නේ මේ හාමුදුරුවෝ කෙනෙක් වුණාම හාමුදුරුවෝ මෙන්න මේ විදිහයි කියලා වරලා. ඒ කියන්නේ මම ගිහි කාලේ හාමුදුරුවෝ කෙනෙක් දැක විදියට දැන් ඔයාලගේ ජීවිතේ හාමුදුරුවෝ කෙනෙක් වෙන්න පුළුවන්, මේ ක්‍රිස්තියානි පූජකයෙක් වෙන්න පුළුවන්, හින්දු පූජකතුමෙක් වෙන්න පුළුවන්, එතකොට මුස්ලිම් ඒ වගේ පූජකතුමෙක් වෙන්න පුළුවන්. එතකොට මේ පූජකයෝ කියන සියලු දෙනාම මේ ආගම හරි මේක වැරදි කියනවා නෙවෙයි, සියලු ආගම් බොරු. හරිද? ඒකට ඒ ලොජික් එක එහෙම මං ඒ තර්කයක් ගේන්න හේතුව තමයි අපි දන්නේ නැහැ. අපි කිසිම දෙයක් දන්නේ නැහැ. හරිද? දන්නේ නැති ස්වභාවය දන්නේ නැති එකයි ප්‍රශ්නේ. හරිද? අපි කිසිම දෙයක් දන්නේ නැති ස්වභාවය දන්නේ නැති එකයි ප්‍රශ්නේ. එතකොට යම් කිසි කෙනෙක්ට මේ ඒ කියන්නේ පූජක කියන ස්වභාවයට ආවයින් පස්සේ හරිද? ඒ පූජකයා තුල ඒ කියන්නේ Taman මොකුත් දන්නේ නැති ස්වභාවයක් තියෙනවා. හරිද? මොකුත් දන්නේ මේ මොකද්ද වෙනවා. ඒ කියන්නේ ක්‍රමවේදයක් මොකක් හරි වෙනවා. ඒ කියන්නේ අපිට නිකන් පවතින බවක් දැනෙනවනේ. හරිද? ඒ දැනෙන ස්වභාවයක් තියෙනවනේ. එතකොට ඒ අරනකොට මේ අපි කියනවා අර අතෙන්න ගියපුවාම අර ඒ කියන්නේ අපි ගෝල් එකක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ ඒක එක ආගම්වල එක තැන්නේ. නිකන් මේ උදාහරණ ටිකක් ගමුකෝ අපි. එතකොට ස්වර්ගය කියන්න පුළුවන්. එතකොට දෙවියන් වහන්සේ ගාවට යනවා කියන්න පුළුවන්. තව මොකක් හරි දිව්‍ය ලෝක හරි නිර්වාණ හරි ඔය කියන මොකක් හරි. හරිද? මේ ආගම් ටිකේ. හරිද? එතකොට අන්න ඒ වගේ තැනකට ගියයින් පස්සේ මෙන්න මේ වගේ ස්වභාවයකටපත් වෙනවා. හරිද? නැත්තම් ගේම ලේසිම ක්‍රමය තමයි මේ වචනෙන් විස්තර කරන්න බෑ මේක. තේරෙනවද? එතකොට මේ වචනෙන් විස්තර කරන්න බැරි ස්වභාවයක්. ඒ කියන්නේ ඒක තර්කයක් විදියට ගන්නකොට ඒ කියන්නේ සීනි කාලා නැති කෙනෙක්ට සීනි වල පැන් රහ ගැන කිව්වට ඒක තේරෙන්නේ නැහැ. එහෙම තර්කයක් ගේන්න පුළුවන්. හරිද? ඔය හැම තර්කෙම ගෙනල්ලා හරිද? එයාලගෙන් නිශ්චිතවම අහන්න ඕනි කාරණයක් තමයි ඔයා මේ පාර කොහොමද විශ්වාස කරන්නේ? හරිද? ඔයා යන පාර හරියටම හරි කියලා කොහොමද කියන්නේ? හරිද? තමන් යන පාර හරියටම හරි කියනක නිවැරදි පාර මෙන්න මේකයි කියන එක
කොහොමද හරියටම කියන්නේ? එතකොට නිවැරදි පාර මෙන්න මේකයි කියලා කියන්නෙම හරිද? අර අහගත්ත කතාවකින් බලපු පොතකින්. හරිද? එතකොට අහගත්ත කතාවකින් බලපු පොතකින් තමයි කියන්නේ මෙන්න මේ පාර හරි කියලා. එතකොට ඒක හරියටම හරි කියලා කියන්නේ කොතනින්ද? හරිද? කෝ මේ හරි වැරදි කියන බෙදුම් රේඛාව. ඒ කියන්නේ මම අහන්නේ හරිද? මේක හරි කියන්නත් මේක වැරදි කියන්නත් කොහොමද කියන්නේ? ඒකට මොකද්ද තියෙන තියරිය? හරිද? එතකොට අපිට කියන්න පුළුවන් මේ ඉතිහාස කරුණු අරගෙන පුරාවිද්‍යාවකින් මෙහෙම කරා. හරිද? පුරාවිද්‍යාඥයා කියනවා අවුරුදු 2500කට ඉස්සරලා මේක නිර්මාණය කරලා තියෙන්නේ කියලා. කොහොමද එයා හරියට මේක කියන්නේ? හරිද? එතකොට යම්කිසි සංසිද්ධි ටිකක් මෙහෙම කියලා විද්‍යාව කියයි අරවා කියයි මේවා කියයි ඔය හැම එකක්ම ඒ කියන්නේ එයාලා හදාගත්ත තියරියට අනුව එහෙම එකක් කියනවා. හැබැයි නිශ්චිතව කියන්න බෑ මේ හරියටම කියන්න පුළුවන් 2500කට ඉස්සෙල්ලා කියනවනේ. එතකොට 2500කට ඉස්සෙල්ලා කියපුවාම එයාට කියනවා හරියටම මේ හදපු දවසයි හරිද හදපු වෙලාවයි හරිද ඒ ටික ඔක්කොම කියන්න කියලා එයාට කියන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම කියන්නේ උපකල්පනයක්. ඒ කියන්නේ අපි මෙහෙම කරනවා හරිද මෙන්න මෙහෙම මේ පරීක්ෂණයක් කරා මේකෙන් මෙහෙම ඔප්පුණා ඔහොම කියනවල කතන්දර කිව්වට හැබැයි ඔක හරිම එක නෙවෙයි. අන්න ඒක නිසා ඔයාලා තේරුම් ගන්න එක කාරණයක්. මොකද ගැළවීම තියෙන්නේ ඔයාලාගේ ඇතුළේ විතරයි. එතකොට ඔයාලා මේ පුද්ගල සරණක් යනවනේ. ඒ කියන්නේ ජීවිතේ අපි කවුරු හරි පුද්ගල සරණක් යනවා. හරිද? පුද්ගල සරණක් කියලා කියපුවාම ඒක දැන් මේක දැන් භාවිතා කරන්න මෙහෙමනේ. හරිද? ඒ කියන්නේ ඔයාලා බලන්න හොදට හරිද? මේක භාවිතා කරන්නේ කොහොමද කියලා. මේකේ භාවිතා කරන්න හැම වෙලේම මේ මොකද මේ ටූල් තියෙනවා. හරිද? දැන් හිතන්නකෝ මේ අපි කතෝලික ආගමේ නම් කියනවා ජේසුස් වහන්සේ මෙහෙම කිව්වා කියලා. හරිද? එතකොට බුද්ධ ආගමේ වුණාම අපි කියනවා බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වා කියලා. හරිද? එතකොට අර බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා ජීසස් පාවිච්චි කරලා හරිද? මේ මිනිස්සුන්ට ඕනි එකක් කියනවා. හරිද? මම කතා කරන්නේ මේ බුදුහාමුදුරුවෝ කියනවා කියන එකක් නෙවෙයි ජීසස් කියනවා කියන එකකුත් නෙවෙයි. මං කියන්නේ මේක මගේ හිතලුවක් කියනවල්ලා. හරිද? හැබැයි කවුරුත් පිළිගන්නේ තමන් කියන්නේ තමන්ගේ හිතලුවක් කියනවල්ලා. තේරුණාද? තමන් කියන්නේ තමන්ගේ හිතට ආපු හිතලුවක් කියලාවල්ලා කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද හරිද? අපි කියනවා භාවනා කරනවා. දැන් මේකේ මේ මාර ප්‍රශ්නයක් තියෙන්නේ. හරිද? මේවා ලියා ගන්න බැරි ඒවට එකතු කරලා තියෙනවා. හරිද? මේ කියන්න පුළුවන් දැන් මට කතා කරපු ගමන් කියන්න පුළුවන් මූ මානසික ලෙඩෙක්. හරිද? එතකොට ඒ කියන්නේ මට මානසික ලෙඩක් තියෙනවා. හරිද? දෙවෙනි එක තමයි මෙයා මේ මොකක් හරි සංවිධානයකින් ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ මේ රජේ නොවන සංවිධානයකින් රාජ්‍ය නොවන සංවිධානයකින් මේ ඇවිල්ලවල මේ විකෘතියක් කරන්න හදනවා. සහ හරිද? මෙයා මේ ශාසනයෙන් නිරපන්න ඕනේ. දැන් මට මේ ඒ කියන්නේ මම මේක කතා කරනකොට මට කරන්න තියෙන දේවල් මම මේ කියන්නේ. එතකොට හරිද? තව කියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එයාලා මොකුත් කිව්වේ නැත්තම් මාව මරලා දාන්න පුළුවන්. හරිද? අන්න ඒක තමයි මේකේ ඇත්ත ස්වභාවය. හැබැයි මේ මිනිස්සු ඇත්ත කියනවාට හරිද කවුරුත් කැමති නැහැ. මොකද ඇත්ත කියනවාට කැමති නැති වෙන්නේ පූජකයෝ කියලා කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි. හරිද? වරද්ද ගන්න එපා. මම මේ භික්ෂුන් වහන්සේලා විතරක් ගැන කතා කරනවා නෙවෙයි මේ පූජකයෝ කියන සියලුම දෙනා. හරිද? එතකොට සියලුම දෙනා එයාලට හම්බෙන දේවල් නැති වෙන නිසා හරිද මිනිස්සුන්ට ඇත්ත කියන්නේ නැහැ. හරිද? මොකද එයාලට මේ හම්බෙන දේවල් නැති වෙන නිසා හරිද මිනිස්සුන්ට ඇත්ත කියන්න බයයි. හරිද? අන්න ඒක තමයි පළවෙනි කාරණේ. එතකොට හරිද මම නැවතත් කියනවා හරිද මේ ඔයාලා ඔය කියන එක හරිද ප්‍රත්‍යක්ෂව කියන්නේ කොහොමද කියලාවල. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ ස්වභාවය මිනිස්සුන්ට ඔප්පු කරන්න බෑනේ. හරිද? ඒක මේ දැන් මම කිව්වොත් මම අවබෝධයටපත් වෙලා ඉන්නේ කියලා වරලා හරිද? ඔයාලා ඒක විශ්වාස කරන්නේ නැහනේ. හරිද? ඔයාලා ඒක විශ්වාස කරන්නේ නැත්තේ හරිද? මේ අවබෝධයටපත් වෙලා ඉන්න කෙනෙක් මෙහෙම කතා කරන්නේ නැහනේ. මේවා බොරු කියන්නේ නැහනේ. හරිද? කියලා වරලා මේ තව ආයේ අර ටික ඇත්ත කරගන්න ඕන නිසා අවබෝධයටපත් වෙලා ඉන්නවා කියපුවාම පිළිගන්නේ නැහැ. හරිද? සහ හරිද? තව කෙනෙක් දැන් මට ඇවිල්ලා මගේ ඉස්සරහට ඇවිල්ලා අවබෝධයටපත් වෙලා ඉන්නවා කියලා කිව්වොත් හරිද? මං ඒ පිළිගන්නෙත් නැහැ.
මොකද හරිද අවබෝධයටපත් වෙනවා කියලා මේ මහා ලොකු දෙයක් නැහැ. මේ කරන බොරුව තේරෙනවා මිනිස්සුන්ට. තේරෙනවද? මේ බොරුව තේරෙනවා. බොරුව තේරිලා හරිද බොරුව තේරිලත් ඒ බොරුව ගැන කියන්නේ නැත්තේ වෙන හේතුවකින් නෙවෙයි. හරිද? Tamanට හම්බෙන ඒ කියන්නේ Tamanට හම්බ වෙනවා කියන ටික නැති වෙන නිසාමයි මිනිස්සුන්ට මේ ඇත්ත කියන්නේ නැත්තේ. තේරුණාද? ඒක මොන ආගමත් ඒ විදිහට තමයි. ඒ කියන්නේ නැත්තම් එහෙම මේක මම කතා කරන්නේ බුදුදහම ගැනනේ. ඒ කියන්නේ බුදුදහම දැන් චීවරයක් දරාගෙන ඉන්නකොට කියන්නේ බුදුදහම ගැන කතා කරනවා කියලා නෑ. මම කියන්නේ මේ සියලුම ආගම් බොරු. හරිද? පුළුවන් නම් ඔයාලා ඇත්ත කියලා ඔප්පු කරන්න. හැබැයි ඇත්ත කියලා ඔප්පු කරනකොට මෙන්න මේ පොතේ තිබ්බා. හරිද? මේ පොතෙන් ආපු එකක් මේක. මෙන්න මෙයා කිව්වා ශ්‍රේෂ්ඨ උත්තමයෙක් මෙයා. හරිද? ඒ ඔක්කොම හරිද? ඔයාලානේ කියන්නේ. තේරුණාද? එතකොට ඒ කියන හැම ලොජික් එකක්ම එන්නේ හැම තර්කයක්ම එන්නේ ඔයාලට. හරිද? ඔයාලා කොහෙන් හරි අහගත්ත එකක්. ඒක නිසා අහගත්ත ඒවා කියන්න එපා. කරුණා කරලා මිනිස්සුන්ට ඇත්ත කියන්න. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. බලන්න මේ අවසාන වීඩියෝ එක වෙන්නත් පුළුවන්. මොකද මෙතනින් එහාට මෙහෙම හම්බෙන්නේ නැති. ඒ සමහරට මේ දකින්නෙම නැති. හරිද? එතකොට කිසිම ගැටලුවක් නැහැ. හරිද? කාගෙත් එක්කවත් කිසිම තරහක් නැහැ මේකෙදී. මම හැම වෙලේම කියන්න උත්සාහ කරන්නේ මේ මිනිස්සු මුලාවේ දාන්න එපා. ඒ කියන්නේ මිනිස්සුන්ව මුලා කරන්නේ නැතුව මිනිස්සුන්ට ඇත්ත කියලා අපි මේක හරිද ඉස්සරහට කරගෙන යන්න. තේරුණාද? නැත්තම් මිනිස්සු හැමදාම මුලා කරලා මිනිස්සුන්ට බොරු කියලා හරිද මිනිස්සුන්ව අමාරුවේ වට්ටලා හරිද ජීවිතේ හදා ගන්නවට වැඩිය හරිද මිනිස්සුන්ට ඇත්ත කියලා ජීවිතේ නැති කරගන්න එක සැපක් වගේ එකක් තමයි මට නම් දැනෙන්නේ. එහෙනම් සුබ දවසක්. ජය වේවා.